Hello guys, welcome back to my YouTube channel. අද ඔයාලට බලා ගන්න පුළුවන් අපේ යුනික් ඉන්ටර්නැෂනල් නයිට් එකේ මොකද උනේ කියලා. ඉතින් මම ඉස්සෙල්ලාම ඉන්ටර්නැෂනල් නයිට් කියන ෆන්ක්ෂන් එක ගැන කියලා ඉන්නම්කෝ. ඉතින් අපේ යුනික් එකෙන් මේ ෆන්ක්ෂන් එක ඕගනයිස් කරනවා ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ලාට එයාලා කල්චර් එක එන්ජොයි කරන ගමන් අනිත් අයත් එක්ක ඒ දේවල් බෙදා ගන්න. ඉතින් මේ ඔයාලට පේන්නේ අපේ මේන්ම ඉවෙන්ට් එක. මේ තියෙන ෆුඩ් බූත් හැම රටටම වගේ ෆුඩ් බූත් එකක් හම්බ වෙනවා. ඉතින් ඒකේ අපේ රටට ආවේනික කෑම හදලා අනිත් අයට සර්ව් කරන්න පුළුවන්. ඉතින් එයාලගේ කමෙන්ට්ස් අහද්දී එයාලා ඒවා එන්ජොයි කරනවා බලද්දී ඇත්තටම අපිට සතුටුයි. ඇත්තටම මේක chance එකක් වෙන රටවල් වලට යන්න නැතුව ඒ රටවල් වල කෑම try කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන අපේ ෆුඩ් බූත් එක. ඔයාලට පේනවා වගේ අපි සර්ව් කරේ ලැවරියා. ඉතින් අපිට පුළුවන් විදියට අපේ ෆුඩ් බූත් එක ලස්සනට ඩෙකරේට් කරා. ඉතින් මේ ෆන්ක්ෂන් එක හැම අවුරුද්දකටම එක සැරයක් තියෙනවා. ඉතින් ගිය පාරවල් වගේ මේ පාරත් ඩ්‍රෙස් කෝඩ් එක උනේ නැෂනල් ඩ්‍රෙස් එක. ඉතින් ලංකාවේ නම් ඔයාලා දන්නවනේ ගෑන් ළමයි නම් සාරිය හරි ඔස්සරිය නැත්තම් පිමි ළමයි නම් සරම ෂර්ට් එක තමයි අඳින්නේ. ඉතින් ගොඩක් අය ඉතින් නැෂනල් ඩ්‍රෙස් එක ගේන්න වෙන්නේ නැහැ මේ වගේ රටකට එනකොට. ඉතින් ගෙනාපු අය පුළුවන් අය අඳින්න කැමති අය කොහොම හරි හොයාගෙන අඳිනවා. ඉතින් අපි මේ රෙඩි වෙන්නේ ෆන්ක්ෂන් එක පටන් ගත්තේ 5ට. ඉතින් අපි ඊට කලින් ලැවරිය සර්ව් කරන්න රෙඩි වෙනවා. ඉතින් අපි වගේම අනිත් ෆුඩ් බූත් වල අයත් එයාට පුළුවන් විදියට සමහර අය එතනම ලයිව් කුක් කරනවා. ඉතින් එතකොට ඒ කොහොමද කෑම හදන්නේ කියලාත් බලා ගන්න පුළුවන්. ගොඩක් අය අහලා දැනගන්නවා කෑම හැදුවේ කොහොමද? ඒවට පාවිච්චි කරපු ඉන්ග්‍රීඩියන්ට් මොනවද? මොකද එයාලා හරිම ආසයි. ඉතින් වෙන රටක කෑමක් කනවා විතරක් නෙවෙයිනේ. ඒව හැදුවේ කොහොමද? ඒ වගේ දේවල් දැනගන්න. ඉතින් අපිත් ඒ වගේම අනිත් රටවල් වල ෆුඩ් බූත් වලට ගිහිල්ලා එයාලා මේව හැදුවේ කොහොමද? ඒ වගේ දේවල් දැනගත්තා. ඉතින් මේ පාර අපි ස්වීට් දෙයක් හැදුවට අපි ගොඩක් වෙලාවට ස්පයිසි දේවල් තමයි හදන්නේ. මොකද අපි ලංකාවේ ඉන්දියාවේ අය ගොඩාක් කැමති ස්පයිසි දේවල් කන්නනේ. ඉතින් අපි මේ පාර ස්වීට් දෙයක් හදන්න කැමති උනේ ගොඩාක් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ලා ස්පයිසි කෑම වලට කැමති නැහැ. ඉතින් ඒක නිසා අපි ඩිසයිඩ් කරා මේ පාර අපි ලැවරියා හදනවා කියලා. ඉතින් අර ඔයාලා දැක්කේ ෆුඩ් ටෝකන් එක. අපි මේ ටෝකන් එක ටික් කරගන්න ඕනේ හැම ෆුඩ් බූත් එකකටම ගිහිල්ලා. මොකද අපි එතන තියෙන්නේ කෑම වර්ග මං හිතන්නේ 6ක් 7ක් විතර තිබ්බා. අපි එතකොට එක ෆුඩ් බූත් එකකට දෙපාරක් යන්න බෑ. ඉතින් ඒක කරලා තියෙන. ඉතින් ලිමිටඩ් ගාණක්නේ අපි හදන්නේ. එක ෆුඩ් බූත් එක ළමයි 160 දෙනෙක්ට වගේ තමයි කන්න කෑම හදන්නේ. කියන්නේ එක රටකින් 160 දෙනෙක්ට වගේ කන්න කෑම තමයි හදන්නේ. ඉතින් අපිට බජට් එකක් දෙනවා බාත් 4000ක වගේ. ඉතින් ඒ 4000 ඇතුළත අපිට යුනි එකෙන් තමයි ඒ බාත් 4000 දෙන්නේ. ඉතින් අපිට ඒ 4000 ඇතුළත ඩෙකරේෂන් ෆුඩ් ඒ හැම දෙයකම බැලන්ස් කරලා බජට් එකක් හදාගෙන කරන්න ඕන. I like it. It's really good. This is Lavaria. This is Lavaria. Pozdrowienia z Polski. Best regards from Poland. ඉතින් කෑම විතරක්ම නෙවෙයි අපිට එදා දවසේ DJ එකක් මෙයාලා ඕගනයිස් කරලා තිබ්බා. ඉතින් ඊට කලින් DJ කියන්නේ අන්තිම පාර්ට් එකනේ. ඊට කලින් මෙයාලගේ අන්ඩර් ග්‍රැජුවේට් ස්ටුඩන්ට්ලාගේ ක්ලබ්ස් තියෙනවානේ. කියන්නේ මියුසික් සර්කල් එක, ඒ වගේම ඩාන්සින් ක්ලබ් එක, ඒ වගේ අය ඇවිල්ලා පර්ෆෝම් කරනවා. ඉතින් අපිට ඒවත් කන ගමන් එන්ජොයි කරන්න පුළුවන්.
පොඩි කම්පිටිෂන් එකක් තිබ්බා පපායා සලාඩ් කම්පිටිෂන් කියලා. ඒකට ළමයි 4 දෙනෙක්ට විතරයි පාටිසිපේට් කරන්න පුළුවන් වුණේ. මම මේ පඬිතය වගේ ගිහින් හිටියට මම දන්නේ පපායා සලාඩ් එක හදන්නේ කොහොමද කියලාවත්. හැබැයි පපායා සලාඩ් කියන්නේ ඔයාලා හැමෝම දන්නා. සාමාන්‍යයෙන් තායිලන්ඩ් ගැන දන්න කෙනෙක් නම් තායිලන්ඩ් ආව කෙනෙක් නම් දන්නා පපායා සලාඩ් කියන්නේ මෙහි තියෙන ෆේමස්ම කෑම වලින් එකක්. ඉතින් මැංගෝ ස්ටිකි රයිස්, කව් පත්තාය වගේ වයින් එකක්. ඉතින් ඒකත් ඒ විදිහට ඉවර වුණා. දින්නේ නම් මම නෙවෙයි අර ෆින්ලන්ඩ් බෝයි. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් ඕගනයිස් කරලා තිබ්බා අපෝ අය එන්ටර්ටේන් කරන්න. ඉතින් ඇවිල්ලා හිටියේ ඔක්කොම අපේ යුනි එකේ අය විතරක් නෙවෙයි ළඟ යුනි වල එනවා. ආරංචි වුණාට පස්සේ මේ වගේ කම්පිටිෂන් එකක් මේ වගේ ෆන්ක්ෂන් එකක් තියෙනවා කියලා ආරංචි වුණාට පස්සේ ඉතින් ගොඩාක් අය බලන්න එනවනේ. ඉතින් ඒ විතරක් නෙවෙයි ලෙක්චරර්ස්ලා ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ලා විතරක් නෙවෙයි තායි ස්ටුඩන්ට්ලා ගොඩාක් අය හිටියා. ඇත්තටම මම මීට කලින් ඉවෙන යුනිවර්සිටි වල මේ වගේ ෆන්ක්ෂන් එකක් දැකලා නැහැ. මේකේ ඇත්තටම අපේ කල්චර් එක එන්ජොයි කරන ගමන් වෙන අයගේ දේවල් උත් ඉගෙන ගන්න පුළුවන්. මොකද මෙතන තායිලන්ඩ් අය විතරක් නෙවෙයි වෙන රටවල් ගොඩකින් අය පාටිසිපේට් කරලා තිබ්බා. ඉතින් ඒ අයගේ ගොඩාක් දේවල් අපි දන්නේ නැති දේවල් සමහරක් වෙලාවට ඒ රටට ගියත් අපිට දැනගන්න නොලැබෙන දේවල් මේ වගේ වෙලාවකට ෂෙයා කරගන්න පුළුවන්. ඉතින් අදට මං ගිහින් එන්න. තවත් මේ වගේ ලස්සන vlog එකකින් ආයෙත් හමු වෙමු. පුළුවන් නම් subscribe කරන්න. ඒක මට ලොකු උදව්වක් වෙයි.